Hello my friends, welcome back to my YouTube channel. PNK's Lifestyle YouTube channel එකේ videos බලන්නවා අලුතින් නම් මම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. Study tips, study vlogs වගේ study සම්බන්ධ වැදගත් වෙන videos ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේ ස්ටඩීස් කියන දේ කොහොමද අපේ ඩේලි රූටීන් එකට එකතු කරගන්නේ. නැත්නම් අපි කෑම කනවා නිදා ගන්නවා නානවා වගේ ඩේලි කරන්න අත්‍යවශ්‍ය වැඩ ටික වගේම කොහොමද ස්ටඩීස් අපේ දවසේ කරන්න ඕනි අත්‍යවශ්‍ය වැඩ ගොඩට එකතු කරගන්නේ කියන එක. ඉතින් මුලින්ම අපි ඩේලි රූටීන් එකට ස්ටඩීස් එකතු කරගන්න කලින් දැනගන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි අපිට ස්ටඩි කරන්න පුළුවන් වෙලාව මොකක්ද? පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියන එක. ඉතින් සමහරක් අය දන්නව ඇති මේ වෙද්දි Tamanට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියලා. තවත් සමහර අය ඉන්න පුළුවන් තාමත් Tamanට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියලා හරියට දන්නේ නැති. ඉතින් ඒ අය කොහොමද Tamanට ගැළපෙන ටයිම් එක හොයාගන්නේ Tamanගේ පාඩම් වැඩ ටික කරගන්න? අපිට ඉතින් ඒක දැනගන්න නම් කරන්න තියෙන එකම වැඩේ විවිධ ටයිම් වලට පාඩම් කරලා බලන එකම විතරයි, වෙන ක්‍රමයක් නැහැ. ඔයාලට පුළුවන් එක දවසක් අරගෙන උදේ පාඩම් කරලා බලන්න, පාඩම් කරන දේවල් මතක හිටිනවද කියලා බලන්න. හවස පාඩම් කරලා බලන්න, රැට පාඩම් කරලා බලන්න. මේ විදිහට පාඩම් කරලා බලලා පොඩි ටෙස්ට් එකක් කරලා ඔයාම හොයාගන්න, ඔයාම තෝරගන්න ඔයාට වැඩිපුරම ප්‍රොඩක්ටිව් උදේ පාඩම් කරන එකද, හවස පාඩම් කරන එකද නැත්නම් රැට පාඩම් කරන එකද කියලා. ඒ අනුව ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට හරියටම පාඩම් කරන්න ගැලපෙන ටයිම් එක මොකක්ද කියලා. හරි, අපි දැන් දන්නවා අපිට හරියටම පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද? අපිට ගොඩක් ප්‍රොඩක්ටිව්ව වැඩ කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියන එක. ඊළඟට මම කතා කරන්නේ දෙවෙනි ස්ටෙප් එක විදියට ස්ටඩි ප්ලෑන් එක. මම හැම වීඩියෝ එකකම වගේ කතා කරන දෙයක් තමයි මේ ස්ටඩි ප්ලෑන් එක කියන එක. මොකද පර්සනලි මම විශ්වාස කරන දෙයක් තමයි ස්ටඩි ප්ලෑන් එකක් කියන එක ඉගෙන ගන්න කෙනෙක්ට අත්‍යවශ්‍ය දෙයක් කියන එක. ඉතින් ඔයාලා තාමත් ස්ටඩි ප්ලෑන් එකක් හදලා නැත්නම් මම ඊට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා වීක්ලි ප්ලෑන් එකක් හදාගන්න විදිහ. ඒක බලලා වාගේ සතියේ ප්ලෑන් කරගන්නත් පුළුවන්. නැත්නම් මම ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් ගැන වීඩියෝ එකක් ඕනේද කියලා මම ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි යමු අපේ තුන්වෙනි ස්ටෙප් එකට. දැන් අපිට හරියටම ගැලපෙන්න පාඩම් කරන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා, ප්ලෑන් එකක් තියෙනවා. දැන් කොහොමද පොඩ මේ පාඩම් කරනවා කියන එක අපේ දවසේ අත්‍යවශ්‍ය දෙයක් නැත්නම් ඩේලි රූටීන් එකට එකතු කරගන්නේ? මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක් විදිහට මම නම් දකින්නේ නැහැ. මම හිතන විදිහට මේක සාමාන්‍යයෙන් සතියක්වත් අපි කන්ටිනියුලි කරගෙන යන්න ඕනි මේක අපේ ඩේලි රූටීන් එකට එකතු වෙන්න නම්. මොකද ඕනම දෙයක් අපි සතියක් දවස් 7ක් එක දිගට කරගෙන ගියොත් සාමාන්‍යයෙන් ඒ දේ පුරුද්දට කරන්න යනවා ඊට පස්සේ. ඒ හින්දා ඔයා දවස් 7ක් වගේ කාලයක් මේ ඔයා පාඩම් කරන ටයිම් එකට ගිහින් පොත් මේස ළඟට ගිහින් මොනවා හරි තියෙන වැඩක් කරන්න. මොනවා හරි පාඩමක් පාඩම් කරන්න. මොනවා හරි පොතක් කියවන්න. මොනවා හරි පේපර් එකක් කරන්න. එහෙම නැත්නම් MCQ පේපර් එකක් කරන්න. මේ විදිහට ඔයා ස්ටඩි කරන්න දාගත්ත ටයිම් එකේ ගිහින් දවස් 7ක් එක දිගට මොනවම හරි වැඩක් කරන්න ස්ටඩීස් වලට සම්බන්ධව. මේ දවස් 7 ඉවර වුණාට පස්සේ ඔයාට ඉබේම ඒ ටයිම් එකට ස්ටඩි කරන්න යන්න ඔයාගේ මයින්ඩ් එක සෙට් වෙනවා. එතකොට මේ දවස් 7 ඉවර වුණාට පස්සේ නැත්නම් මේ සතිය ඉවර වුණාට පස්සේ ඔයාගේ මයින්ඩ් එක කියනවා හරි දැන් මේ පාඩම් කරන්න ඕන ටයිම් එක ගිහින් පාඩම් කරන්න කියලා. ඔයාගේ මයින්ඩ් එක ඔයාට පාඩම් කරන්න ඇඩ්වයිස් දෙනවා. හැබැයි එහෙමයි කියලා පාඩම් කරන පළවෙනි දවස ගොඩාක් ප්‍රොඩක්ටිව් වෙන්න බැරි වෙයි. පැය 10ක් 12ක් එක දිගට පාඩම් කරන්න බැරි වෙයි. සමහරක් විට පැය කමාරක් පැය දෙකක් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ පාඩම් කරන්නේත් ඔයාගේ ෆියුචර් ගෝල්ස් වෙනුවෙන්. ඉතින් මේක පුරුදු වෙනකන් පැයක් පාඩම් කරත් දවසට ඒ හොඳටම ඇති. මේක පුරුදු වෙනකන් පැය භාගයයි දුවා දවසට පාඩම් කරන්නේ ඒ හොඳටම ඇති. මොකද මේක පුරුදු වුණාට පස්සේ ඔයාට ප්‍රොඩක්ටිව්ව පැය 7-8ක් නෙමෙයි පැය 10ක් 12ක් වුණත් එක දිගට පාඩම් කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ ස්ටඩීස් වලට ගොඩක් වැදගත් වෙයි කියලා. මම ඒ වගේම මතක් කරනවා මගේ YouTube channel එකේ වීඩියෝස් ගොඩක් අය බලන්නේ මාව subscribe කරන්න නැතුව. ඉතින් එහෙම කරන්න එපා. මොකද subscribe කළා කියලා මම ඔයාලගේ YouTube channel එකට බරක් වෙන්නේ නැහැ. ඒ වගේම මම මේ වීඩියෝ එකේ අන්තිමට මතක් කරන්න හිතාගෙන හිටියා මම සතියේට වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නේ long videos සෙනසුරාදා සහ සඳුදා කියන දවස් දෙකේ. ඊට අමතරව සතියේ දවස් 4-5ක් විතර short video දාන්න බලාපොරොත්තු වෙනවා. මම මේක මතක් කරේ මගේ වීඩියෝස් බලන අයට එතකොට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මම කොහොමද වීඩියෝස් දාන්නේ කියලා. අන්න ඒ හින්දා
එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලගේ ස්ටඩීස් වැඩ හොඳට කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.